කළමනාකරණ සේවා නිලධාරී විභාගය එහෙම නැත්නම් MSO එක්සෑම් එක හෙට පැවැත්වෙනවා. දිවයින පුරාපීඨ විභාග මධ්‍යස්ථානවලදී විභාගයේ උදේ 9 සිට පැවැත්වෙනවා. ඉතින් හෙට එක්සෑම් එකට සහභාගී වෙන කෙනෙක් මේක බලනවා නම් මේ විභාගයේ ඉදිරි විස්තර වගේම රිසල්ට්ස් මුලින්ම විස්තර දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ හිතවතෙක් එක්සෑම් එක ලියනවා නම් එයාට මේ වීඩියෝ එකේ link එක share කරන්න. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු හෙට විභාගය ගැන වැදගත් කරුණු කිහිපයක්. ඉතින් මේ එක්සෑම් එකේ ඇඩ්මිෂන් එක නිකුත් කරපු දවසේම අපේ channel එකෙන් තමයි ඔයාලට මුලින්ම ඒ ආරංචිය ගෙනාවේ. මේ සැරේ ඇඩ්මිෂන් එක online download කරගන්න තමයි ආවේ. ඉතින් තැපැල් මගින් ආවේ නැහැ. ඉතින් ඇඩ්මිෂන් එකේ පසුපිටේ තියෙන විදිහට අදාළ නිලධාරියෙක්ගෙන් ඔයාගේ ඇඩ්මිෂන් එක සාධ්‍ය කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් තාමත් එහෙම කරේ නැති කෙනෙක් ඉන්නවා නම් හෙට උදේ පාන්දර හෝ විභාගයට කලින් කොහොම හරි සයින් කරගන්න. ඒ වගේම මුද්‍රණ දෝෂ තියෙනවා නම් දිවුරුම් ප්‍රකාශයකුත් සකස් කරගන්න. ඒක අවශ්‍ය වුණොත් විතරක් කෝකටත් අරන් යන්න. ඒ වගේම ඔයාගේ විභාග අංකය කොහේ හරි ලියලා තියාගන්න. මොකද රිසල්ට් ආවට පස්සේ රිසල්ට් බලන්න ඒ විභාග අංකය ඕන වෙනවා. ඉතින් හෙට උදේ 9ට එක්සෑම් එක පටන් ගන්නවා. ඉතින් ආව පැය භාගයකටවත් කලින් විභාග මධ්‍යස්ථානට යන්න. ඒ වගේම නැෂනල් ID එක අරන් යන්න. එතකොට රිලැක්ස් එකේ ඔයාට විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. මුලින්ම තියෙන භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රය උදේ 9 ඉඳන් 11:30 වෙනකම්. ඉතින් අක්ෂර වින්‍යාසය, පද වර්ග, උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන කොටස් හොඳට බලා ගන්න. ඉතින් රචනය, ලිපිය, සාරාංශය වගේ කොටසු හෙට ඔයා හොඳින් ලියන්න ඕනේ. ඒ වගේම 12:30 1:34 IQ පේපර් එක තියෙනවා. ඉතින් IQ පේපර් එකට කාලය සීමිත නිසා ලේසි ප්‍රශ්න ටික මුලින් කරන්න. අන්තිමට අමාරු ප්‍රශ්න, ඒ වගේම වැඩිපුර කාලයක් යන ප්‍රශ්න ටික හදන්න. ඒ වගේම පේපර් එක දීලා තියෙන උපදෙස් හරියට කියවන්න. කාලය හොඳින් කළමනාකරණය කරගන්න. විශේෂයෙන් IQ පේපර් එකට ඒ වගේම ලියුම ලියද්දි නිවැරදි ෆෝමැට් එකකට ලියන්න. රචනය නිවැරදිව ભેද වෙන් කරලා ලියන්න. එකම කරුණ නැවත නැවත ලියන්න එපා. සාරාංශය ලියද්දි දීලා තියෙන වචන ගන්නට ලියන්න. ඒ වගේම පැන්සලෙන් එක්සෑම් එකට ලියන්න එපා. එක්සෑම් එක ලියද්දි සමහරට ඔයාලා කටුකොළ දේවි. එහෙම දුන්නේ නැත්නම් පේපර් එකේම කොටසක් වෙන් කරලා තියේවි කටුවට කරන්න. ඉතින් තා පැය කිහිපයක් එක්සෑම් එකට තියෙන්නේ. වැඩි ස්ට්‍රෙස් ගන්න නැතුව එක්සෑම් එක ලියන්න. ඔයාට විභාගේ පාස් වෙන්න ලැබිලා ජොබ් එක ඉක්මනටම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. නැවතම ජොබ් වේකන්සි ගැන තොරතුරු ඔයගොල්ලන්ට අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔයාට හෙට විභාගේ පාස් වෙන්න ලැබෙන්න කියලා අපි සුබ පතනවා. ඉතින් මේ වගේ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න The Moral Show YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අන්තර්ජාලය හරහා මුදල් හම්බ කරන්න හැටි අපේ channel එකෙන් කියලා දෙනවා. ඉතින් ඒ වගේනත් නොමිනේම දැනගන්න අපේ channel එක subscribe කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙන අපේ WhatsApp ඇතුළු social media platform follow කරගන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.